අදත් මම ඔයගොල්ලන්ට අලුත් යුනික් ෂූ එකක් ගැන ඩීටේල්ස් ගෙනත් තියෙනවා. මේ ෂූ එක අපිට ෂූස් බ්‍රෑන්ඩ් කියපු ගමන් මතක් වෙන්නේ Adidas, Nike ඔය වගේ බ්‍රෑන්ඩ්ස්. ඒ වුණාට මේ ෂූ එක ඒ බ්‍රෑන්ඩ් වලින් නෙමෙයි අපිට මතක් වෙන්නේ නැති බ්‍රෑන්ඩ් එකකින්. ඒ කියන්නේ එකපාර අපිට ෂූස් කිව්ව ගමන් මතක් වෙන්නේ නැති බ්‍රෑන්ඩ් එකකින්. මේ බ්‍රෑන්ඩ් එක තමයි Lacoste. Lacoste different type of shoes හදනවා. ගොඩක්ම sneakers ඒ වගේ shoes හදනවා. I think අපි අද කතා කරලා බලමු මේ Lacoste ලගේ බ්‍රෑන්ඩ් එකේ sneaker ගැන. මේ ස්නීකර් එකේ අපි දැන් බලමු කොහොමද වෙබ්සයිට් එකේ Lacoste වෙබ්සයිට් එකේ මෙන්ෂන් කරලා තියෙන්නේ කියලා. මේ ෂූ එකේ නම විදියට ඒගොල්ලෝ මෙන්ෂන් කරලා තියෙන්නේ men's graduate for leather sneaker කියලා. වෙබ්සයිට් එකේ හැටියට මේකේ ප්‍රයිස් එක ඩොලර් 90ක් වගේ මෙන්ෂන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ශ්‍රී ලංකා මුද්‍රණින් ආසන්න වශයෙන් රුපියල් 27000ක් වගේ ප්‍රයිස් එකකට තමයි මේගොල්ලෝ මෙන්ෂන් කරලා තියෙන්නේ. ඒ වගේම දැන් අද මම ගෙන තියෙන කලර් එක out of stock වෙලා තිනවා. මේ ෂූ එකේ එක කලර් එකක්වත් දැනට ස්ටොක් නැහැ buy කරන්න. එක්කෝ ඒගොල්ලෝ ෂූ එක ඩිස්කන්ටිනියු කරලා හරි ඔක්කොම ස්ටොක් ඉවරලා හරි මොකක් හරි හේතුවක් මත ඒ උඩට තාම වෙබ්සයිට් එකේවත් මෙන්ෂන් කරලා නැහැ රීස්ටොක් වෙන දවසක් හරි ඩිස්කන්ටිනියු කරපු ෂූ එකක්ද කියලා. මේ ෂූ එකේ වෙබ්සයිට් එකේ තියෙන ෂූ එක white dark green කලර් එක. ඒ වුණාට මම අද ගෙනත් තියෙන්නේ white dark navy කියන කලර් එක. අපි බලමු වෙබ්සයිට් එක කොහොමද මේ ෂූ එක ගැන මෙන්ෂන් කරලා තියෙන්නේ කියලා. වෙබ්සයිට් එකේ හැටියට අපිට මුලින්ම වෙබ්සයිට් එකට ගිය ගමන් පේන්නේ ෂූ එකේ different angles වලින් images තියෙනවා. ඊට පස්සේ different angles වලින් images තියෙනවා. ඊට පස්සේ අපි පල්ලෙහාට යනකොට අපිට වෙබ්සයිට් එකේ පේනවා ෂූ එකේ description එක මෙන්ෂන් කරලා තියෙනවා. ෂූ එකේ description එකේ අපිට දීලා තියෙනවා leather and synthetic upper එකක් තියෙනවා කියලා තියෙනවා. smooth finish එකක් තියෙනවා කියලා තියෙනවා. ඊට පස්සේ ටෙක්ස්ටයිල් ලයිනින් යූස් කරලා තියෙනවා කියලා ෂූ එක මැනුෆැක්චර් කරන්න. ඒ කියන්නේ ඒගොල්ලෝ ක්ලියර්ලි මෙන්ෂන් කරලා තියෙනවා බ්‍රීතබල් එකයි, ලයිට් වෙයිට් එකයි, කම්ෆර්ටබල් එකයි වැඩි වෙන්න ටෙක්ස්ටයිල් මැටීරියල්, ටෙක්ස්ටයිල් ලයිනින් යූස් කරලා තියෙනවා කියලා. ඒ වගේම රබර් අවුට්සෝල් එකක් තියෙනවා කියලා මෙන්ෂන් කරලා තියෙනවා. හොඳ ග්‍රිප් එකක් ගන්න තමයි රබර් අවුට්සෝල් එක තියෙනවා කියලා තියෙන්නේ. ඒ වගේම එම්බ්‍රොයිඩර්ඩ් කියන Lacoste ඒගොල්ලෝගේ ලෝගෝ එක එම්බ්‍රොයිඩර් ඩිසයින් එකකින් ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ ලෙදර් වල ෂූ කම්පැනිස් වලට වඩා මේගොල්ලෝ පොලි ඩීටේල්ස් දීලා තියෙනවා. හැම ෂූ එකේ හැම කම්පොනන්ට්ස් එකම percentage wise දීලා තියෙනවා. අනිත් ෂූ වෙබ්සයිට් එක බලනකොට මේගොල්ලෝ full details mention කරලා තියෙනවා. ඒ කියන්නේ ෂූ එකේ different parts වලට different materials වල full composition එක ඒගොල්ලෝ mention කරලා තියෙනවා. example එකක් වශයෙන් ගත්තොත් එහෙම උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම upper leather එක මේගොල්ලෝ කියලා තියෙනවා 91% leather වලිනුයි 9% polyethylene වලිනුයි manufacture කරලා තියෙනවා කියලා. ඊට පස්සේ ඒගොල්ලෝගේ ලයිනින් එක 100% පොලියස්ටර් වලින් මැනුෆැක්චර් කරලා තියෙනවා කියලා තියෙනවා. ඊට පස්සේ ඉන්සෝල් එකත් 100% පොලියස්ටර් වලින් හදලා තියෙනවා කියලා තියෙනවා. අවුට්සෝල් එක 100% රබර් වලින් හදලා තියෙනවා කියලා තියෙනවා. තමයි ෂූ එකේ ඩීටේල්ස් වෙබ්සයිට් එකේ මෙන්ෂන් වෙන්නේ. මම දැන් ඕගොල්ලන්ට පෙන්නන්නේ කොහොමද මේ ෂූ එකේ hands on experience එක කියලා. අපි ෂූ එක අතට ගත්ත ගමන් මෙන්න මෙහෙමයි මේ ෂූ එක පේන්නේ. මම ගෙනත් තියෙන්නේ white dark navy කියන කලර් එක. අපි එක ෂූ එකක් අරගෙන මේ ෂූ එකේ ඩීටේල්ස් ගැන කතා කරමු. මේ ෂූ එක ගත්තොත් එහෙම ෂූ එක ගොඩක්ම ෂූ එකේ ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ white කලර් එක. ඒ වගේම ඒගොල්ලොන්ගේ ෂූ එකේ සෙන්ටර් බැක් එක විතරක් dark navy කලර් එකකින් finish වෙලා තියෙනවා. සෙන්ටර් බැක් එකේ gold කලර් එකෙන් Lacoste logo එක emboss කරලා තියෙනවා. ඒ වගේම ෂූ එකේ side එක තහම අපිට Lacoste logo එක පේනවා කලර්ස් තුනකින් රතු නිල් සුදු කලර් තුනකින් embroidered Lacoste logo එක. ඒ වගේම ෂූ එකේ අනිත් පැත්ත ගත්තොත් clean white finish එකක් පේන්නේ අනිත් පැත්තේ. ඊට පස්සේ අපිට ගත්තොත් එම ආයි සෝල් එකේ Lacoste logo එක තියෙනවා. අපිට ෂූ එක වලින් බලුවොත් එම ෂූ එකේ toe box එකේ කිසිම detail එකක් පෙන්වන්නේ නැහැ. smooth finish එකක් තියෙන toe box එකක් තියෙන්නේ. අපි සම්පූර්ණ ෂූ එක ගැන කතා කරොත් මේ ෂූ එකේ smooth finish එකක් තියෙන විදිහට තියෙන්නේ. අපි හැම ගියොත් එම ෂූ එකේ ලේස් එකට අනිත් ෂූත් එක්ක කම්පෙයාර් කරලා බලනකොට ඌ ඩියුරබල් එකක් තියෙන ලේස් එකක් නෙමෙයි තියෙන්නේ. ඒ වගේම ෂූ එකේ කලර් එකයි ලේස් එකේ කලර් එකයි අර අන්මැච් ගතියක් තියෙනවා මේ ෂූ එකේ. ෂූ එකේ ටං එකට ගියොත් එම ටං එකේ Lacoste logo එක ඒකත් එම්බ්‍රොයිඩරි Lacoste logo එකක් තියෙනවා blue color වලින්. ඊට පස්සේ ටං එකේ ඉන එක බැලුවොත් එහෙම ඒකෙත් unique QR code එකයි size details එක දාලා තියෙනවා. එතනත් Lacoste logo එකම mention කරලා තියෙනවා. ඒ වගේ අපි බැලුවොත් එහෙම ෂූ එකේ ඉන්සෝල් එකේ Lacoste logo එක මෙන්ෂන් කරලා තියෙනවා. හැබැයි මේ ෂූ එකේ ඉන්සෝල් එක අනිත් ෂූ වල ඉන්සෝල් එකට වඩා thickness එක වැඩි. මට හිතෙන්නේ මිලි 8ක් වගේ thickness එකක් තියෙනවා. හොඳ comfortability එකක් තියෙනවා ෂූ එකේ. ඒ වගේම ෂූ එකේ හොඳ cushioning එකක් තියෙනවා ෂූ එකේ ඉන side එකේ.
අපි ෂූ එකේ සෝල් එක ගැන කතා කරොත් එහෙම සෝල් එකේ බැක් ඒරියා එකේ thickness එක තියෙනවා අඟල් 1.3 කාලක් වගේ. ෆ්‍රන්ට් එකට එනකොට ඒක අඟලක් අඟල් 1 කාලකට වගේ අඩු වෙන්න තමයි හදලා තියෙන්නේ. හොඳ රබරි පීල් එකකින් එකක් තියෙනවා සෝල් එකේ. අපි බැලුවොත් එහෙම සෝල් එකේ බොටම් එක බැලුවොත් එහෙම සෝල් එකේ බොටම් එකේ ලකෝස් ලෝගෝ එක මෙන්ෂන් කරලා තියෙනවා. ඒ වගේම හොඳ grip එකක් හදලා තියෙන මේගොල්ලෝ different patterns use කරලා. මේවා තමයි මේ shoe එක ගැන details. ඒ වගේම මේ shoe එක අපිට බලනකොට පේන්නේ Nike Air Force 1 එකේ material එක වගේ leather එකක් තමයි මේකට use කරලා තියෙන්නේ. මෙන්න මෙහෙමයි මේ shoe එක පෙයාගම ගත්තාම අපිට පේන්නේ. මම හිතන්නේ මේක ගොඩක්ම unpopular shoe එකක් ශ්‍රී ලංකාවේ. කවුරු හරි මේ shoe එක use කරලා තියෙනවා නම් මේ shoe එක ගැන දැනගන්න buy කරන්න හිතන් ඉන්න කට්ටියට buy කරන්න දැනගන්න detail comment box එකේ mention කරන්න යන්න. එතකොට අපි ඔක්කොටම ඉගෙන ගන්න පුළුවන් මොකක් හරි දන්න detail එකක් තියෙනවා නම් මේම තමයි මේ shoe එක ගැන විස්තර ටික. අපේ අලුත් shoe එකකින් ඉස්සරහට හම්බෙමු.